හැමෝටම සුබ දවසක්. ඉතින් අද අපේ නිවාඩු දවස. අපි දෙන්න අද යනවා කෝච්චියේ මෙහි තියෙන පොඩි සිටි එකකට. ඉතින් අපි බලමු එතෙන්ට කියලා කොහොමද කියලා. මේ දවස්වල සමයකත් පටන් ගන්න තියෙන හින්දා හැමතැනම ගොඩක් ලස්සනයි. මම පෙන්නන්නම් වටේ වලට කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි යන ගමන් කවුෆ්ලෑන්ඩ් එකට ආවා. කවුෆ්ලෑන්ඩ් එකෙන් කන්න මොන හරි අරගෙන තමයි යන්න හිතන් ඉන්නේ. එහෙනම් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි ඉන්න සිටි එකේ නම් කිලෝමීටර් 30ක් විතර දුරින් තමයි මේ සිටි එක තියෙන්නේ. ඒක පොඩි ගමක් වගේ පොඩි සිටි එකක්. ඉතින් ගොඩක් ලස්සනයි මේ පැත්ත. ඉතින් ට්‍රේන් එකේ තමයි යන්න හිතන් ඉන්නේ. මල්වත් කියන්නේ මේක 2:20 තමයි යන්නේ. ඔක්කොම ඉලෙක්ට්‍රික් ට්‍රේන් තමයි තියෙන්නේ ගොඩක් දුරට. මේකේ යවුද? මේ පැත්තෙන් මෙතන ඉතින් මෙහි ට්‍රේන් එක හරියටම ටයිම් එකට යනවා. මේක 2:20 තමයි යන්න දෙන්නේ. දැන් හරියටම 2:20 වෙලාව. මේ ඈත ඔයාලට පේන්නේ ලොකු කම්පැනි එකක්. මේක වීස්කින් හදන කම්පැනි එකක් වාහන වලට. ඉතින් මේක ස්විස් කම්පැනි එකක්. මේකේ ගොඩක් අය වැඩ කරනවා.
මේක තමයි අපි ආපු ට්‍රේන් එක. මේක තට්ටු දෙකේ ට්‍රේන් එකක්. ඉතින් පැතින් නම් සාමාන්‍යයෙන් මීටර 500ක් විතර යන්න ඕනේ අපි යන ලොකේෂන් එකට. සෙක්ටරයක් එක. අන්න ඔගේ තමයි බඩෙන් ගොඩට හිටවන්නේ. අර තියෙන පිටිපස්සේ මේක. ඔව් අර පොඩි මේ තියෙන්නේ මොනවද? පින් වගේද? පොඩි ඔව් අන්නේ වගේ තමයි මේ වගේ. මේ තියෙන්නේ අක්කර 10 ගණක් විශාල තිරිඟු යායක්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ තිරිඟු යායක්. මේ පේන තෙක් මානේ තියෙන තිරිඟු. දැන් සාමාන්‍ය පොඩි පැල තියෙන තා මාස 2-3ක් විතර යද්දි තමයි මේ වගේ මේ කරල් ඇවිල්ලා මෙයාලා කපන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මුළු යායම තියෙන තිරිඟු. ඉතින් ගොඩක් ලස්සනයි මේ පැත්තේ. අපි පොඩ්ඩක් ආවා අපේ සිටි එක ළඟ ඉඳන් කිලෝමීටර් 10-15ක් විතර දුරින් තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන තැන් තියෙනවා මේ දවස්වල. ඉතින් සමර් එක හින්දා හැමතැනම මේ වගේ හොඳට හැදිලා කොළ පාටට ලස්සනයි. ඉතින් මම ඔයාලට පෙන්නනවා වටේ කොහමද කියලා. ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගොඩක් ලස්සන තැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් සමර් එකේ ගොඩක් ඇවිදින්න යනවා. ඉතින් ඔයාලටත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. පේන තෙක් මානක ගෙවල් නැහැ. ඉතින් මෙතන තියෙනවා ගෙවල් 10-15ක් වගේ මෙතන තියෙනවා පොඩි ගමක්. ඉතින් මෙතන පොඩි ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් අපි කෝච්චිය ආවේ මේ ස්ටේෂන් එකේ. මෙතන පොඩි ස්ටේෂන් එකක් තියෙනවා. එතන තමයි එතෙන්ට ඇවිල්ලා තමයි අපි ආවේ. මේ තියෙන්නේ රේල්වේ පාර. ඔතන තියෙන්නේ කරන්ට් එකෙන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් තමයි තියෙන්නේ. මේ වලට පේන්නේ මෙතන මේ ට්‍රැක්ටර් ගිහිල්ලා මේ තිරිඟු යායට බෙහෙත් ගහලා තියෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් තාම කරල් පූදින්න පටන්ගෙන නැහැ. ඉතින් මේත් ගස් තියෙන මේ වගේත් තාම කොළ එන්න පටන්ගෙන නැහැ. මෙතන තියෙනවා පළතුරු වර්ගයක් මේ ගහ. ඉතින් ගොඩක් ලස්සනයි මේ පැත්තේ. ඉස්සරහට ටිකටම වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න තව ලස්සන තැන් වලට අපි යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අර අතන තියෙන්නේ මං zoom කරලා පෙන්නන්නම්. අර තියෙන්නේ මේ ගබඩාවක්. ඒ කියන්නේ ඔය ගබඩාවල තමයි ගොඩක් තිරිඟු ඉරිඟු ඒ වගේම බඩ ඉරිඟු ඒ වගේ ඒවා ඇට ගබඩා කරලා තියෙන්නේ ඔය වගේ තැන්වල. මෙව කරලා ගැට ගහලා ඉන්නේ. ළඟට යන්න එපා. උගේ දන් වෙනක් තියෙනවා අර. උගේ වෙන පොඩි එකෙක්. ඉතින් ඔයාලට පේනවාද මේ තියෙන්නේ එක ස්ටේෂන් එකක්. මේක ඇත්තටම මේ අතල් දාපු බිල්ඩිමක්. ඒ වුණාට මේකේ මෙතන ට්‍රේන් නතර කරනවා. මෙතන තමයි ට්‍රේන් නතර කරන්නේ. ඒ වුණාට ටිකට් ගන්න තියෙන්නේ ට්‍රේන් එක ඇතුළෙන්ම.
මේ වුණාට මේක නිකන් අතල්ලා දාපු බිල්ඩිමක්. මෙතන කවුරුත් නැහැ. ඒ කියන්නේ ඔෆිසර්ස්ලා ටිකට් ගන්න කවුන්ටර් මොකුත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි ඒරියා එකක් තියෙන්නේ. ඉතින් වටේටම තියෙන්නේ ගොඩක් බඩරිඟු, තිරිඟු, ඉරිඟු ඒ කියන්නේ ඒ වගේ ගොඩක් වගාබිම් තමයි තියෙන්නේ අක්කර ගානක්. පොඩි පොඩි ගෙවල් ටිකක් විතරයි තියෙන්නේ. පොඩි ගම්මානයක් මේක. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. ගොඩක් ලස්සන දවසක්. ඉතින් ගොඩක් ලස්සන තැන් වලට ගියා. ඉස්සරහටත් නිවාඩු දවස් වලට ගොඩක් ලස්සන තැන් වලට අපි යනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.